පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතරම ආයතනය. සැබවින්ම සේමද කලක එව්ගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් පිරිගිය ස්පානයක් විය. ඒත් ඒ උත්තරීතර ආයතනය අද මැරවරයන්ගේ රස්තියාදු කාරයන්ගේ ග්‍රහණයට හසු වී අවසන්ය. විනයක් නැතිව භික්ෂූන්ට පහර දෙන පරුෂ වචන වලින් බැන වදින මෙවන් තත්වයන් මැද මොවුන් අපේ තරුණ පරපුරට දෙන ආදර්ශය මොකක්ද? ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලය මං ලොකුම පචය මං උඹලා බෝතලයට රවට ගත්ත මහත අයියා මං පාතාලය මං ලොකුම පචය මං උඹලා බෝතලයට රවට ගත්ත මහත අයියා මං ඉපදුනේ 92 ගෙදර කුඹි කැලේ පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්කොම උන්නැවේ ඉස්කෝලේ ගියේ 5 වෙනකන් අම්මා තාත්තා රට යනකන් මල් විකිනුවා ෂේප් එකේ පොලිසියට අහු වෙනකන් ඇද්දා මාස 6ක් හිරේ කට්ට කෑව හොඳට අනේ පොලිසියෙන් ගැහුවම මට තරු පෙනුණා ඔළුව වටේ එලෙට ආවා මං සමාජයෙන් රිජෙක්ට් හින්දා මොකද කරන්නේ දැන් අම්මඩ සිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදරකෝ ලෑලි ගෙදර නෑ ඉඩම උගස් ගිහින් දැන් too late ඉතින් ජොබ් කට්ට නෝ ඉතින් මන්ත්‍රීටවත් සෙට් වෙලා කරමු උගේ වැඩ ඉතින් බෝතල් කාලයි බත් පැකට් එකයි පෝස්ටරුත් ගැහුවම මට රුපියල් 100යි මති ජේ රීමික්ස් ඒමත් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලය මං ලොකුම පචය මං උඹලා බෝතලයට රවට ගත්ත මහත අයියා මං පාතාලය මං ලොකුම පචය මං උඹලා බෝතලයට රවට ගත්ත මහත අයියා මං මගේ කොල්ලෝ call me Sudu my job selling kudu when the cops come I scream අම්මට උඩු if you want weed Molly I got the badu රත්තරන් chains and 5 or 6 මුදු පොලිසියෙන් අපිට කියන්නේ වතා තමුලේ හොරු කවදාවත් ඇත්තේ නෑ අපි කියන්නේ බොරු මන්ත්‍රීට සල්ලි නැත්නම් කන්න වෙන්නේ තොකු king of the banate I'm very very ලොකු ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ පාතාලය මං ලොකුම පචය මං උඹලා බෝතලයට රවට ගත්ත මහත අයියා මං පාතාලය මං ලොකුම පචය මං උඹලා බෝතලයට රවට ගත්ත මහත අයියා මං අගේ නම අජි අම මෙඩිසින් කරේ අගේ නම අජි අම මෙඩිසින් කරේ මගේ නම අජික් මම මෙඩිසින් කරේ ආපෝ පුච්චලා යුනිවර්සිටි ගියේ හાર્ඩ්වෙයාර් එකේ වැඩ දැනුම මනේ පුතේ ලෙඩින් ඉන්න අම්මට බෙහෙත් ගන්න සල්ලි නැතේ පොඩි ගේම් දීලා මම සල්ලි හොයන්නේ මේ දවස්වල ඡන්දේ හින්දා ලොක්කට වැඩ කරන්නේ පොලිසියෙන් ආවම බොක්කෙන් බහින්නේ අනි පිල්ලෙන් කොල්ලෝ අපිව දැකම හයියෙන් දුවන්නේ මට කියන බෝතල් හොඳක වට්ටට බෙදන්න බෝතල් වෙනුවේ ලොක්කට හොඳට කතිනේ ගහන්න කියන්න වැරිචා එකේ ඡන්ද කියනවා නම් මටම පෝල් කරන්න මැගී අක්කා ඔය කාඩ් එකට මෙන්න මේක තියාගන්න ඒමත් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එළියට ආවේ